ලාච්චුවට දාලා වානවලු. ඌ කල්පනා කරන අපිත් මොන හරි පෙන්නන්න බෑ. දියෝ ලංකාවට එන්නේ අර ට්‍රින්කෝ පැත්තේද බැටි පැත්තේද කොල්ලෙක් අර ත්‍රිවිල් එකක සුද්දියකට සෙල්ලම් සෙට් එක පෙන්නුවා. සෙල්ලම් සෙට් එක පෙන්නුවානේ හරිද? ඊට පස්සේ ඒක මචං ඌව පොලිසියෙන් අල්ල ගන්නත් කලින් ඔය කුරුණෑගල කොහෙද කුරුණෑගල පැත්තේ කාය පෙන්නුවා. තව සුද්දියෝ සෙට් එකකට. මට තියෙන්නේ බය දැන් මෙහෙම මේක පෙන්නගෙන ගිහිල්ලා අපි රටක් විදියට සුද්දියෝ තේරුම් ගන්න ගත්තොත් ඒ කියන්නේ මේ රටේ උන්ගේ විශාල වැඩක් තමයි මේ ජුණ්ඩා පෙන්නන එක කියලා. හරිද? ටුවරිසම් මේ පැත්තට ફોකස් වුණා. ඒක සුද්දියෝ ලංකාවට එන්නේ මේ මෙහෙම ඉන්නේ උන් පාරයිනේ මේවා පෙන්නන හින්දා වගේ තැනකට මේක පුෂ් වුණොත්. හරිද? ඒ ඇසේ ආණ්ඩුවෙන් ගැසට් එකක් ගැහුවොත් රැකියාව විරහිත මේකාම පාරයිනේ. සෙල්ලම් සෙට් වෙන්න. එයා සුද්දෝ ඉන්න පැතිවල තමයි ඒක මම එතකොට බිස්නස් එකක් විතර. ඒ කියන්නේ අපි බස් එකේ යනවා ගිහලා ඉක්කඩුවෙන් බහැලා එතන ඉඳලා සෙල්ලම් සෙට් බයිනයි වෙන්න නෑ බයින්න කියලා හොඳයි ගා. හැබැයි ඔය ඔක්කොට වැඩි ಭಾರತය කිව්වේ කාතර. ඌ කියන්නේ මචං මෙහෙම එකක්. මේ ඒක මට ඉරිසියයි තිච්ච වීලුවක් ඒක. කිරා දැන් කොළඹේ උන්ට සුද්දෙක් කොළඹ ආවොත් නෙළුම් කුළුණ පෙන්වන්න පුළුවන්, කෞතුකාගාරේ පෙන්වන්න පුළුවන්, එහෙම පුළුවන් පෙන්වන්න එහෙම පුළුවන්. නුවර ගියොත් දලදා මාලිගාව පෙන්වන්න පුළුවන්. එහෙම පුළුවන්. බීච් සයිඩ් එකේ මොන හරි ඉතින් ගාල්ල මාත්‍ර පැත්තේ ගියොත් ඉතින් නේද තියනවනේ පෙන්වන්න જાති. එතකොට මේ පෙන්වන්නේ මචං තම තමන්ගේ ප්‍රදේශවල තියෙන තම තමන්ට තියෙන සීගිරියේ ගියොත් සීගිරිය පෙන්වන. තම තමන්ට තියෙන වටිනා දේවල් නේ. එතකොට දැන් බැටි එකෙකුට පෙන්වන්න එහෙම වටින දෙයක් මේ පැත්තේ නෑ. ට්‍රින්කෝ වල කුරුණෑගලේ උන්ටත් නෑ. හරිද? ඔය කියන ගම් පළාතේ. ඌ කල්පනා කරන අපිත් මොන හරි පෙන්වන්න බෑ. අපිත් විදේශිකයන්ට මේ මොකක් හරි වටින දෙයක් අපේ ගමට ආවම පෙන්වන්න එපා. ඌට තියෙන වටින එක ಭಾರತය කියන්නේ ඒක ඌට තියෙන වටින එක තමයි ඌ පෙන්වන්නේ. ඒක ආතල් කෑල්ල එක නෙමෙයි. හරිද? ඌ කියනවා දැන් උඹලා ඔහොම ඉඳලා දැන් ඌ පොලිසියට අරයි යනවා. පොලිසිය ඕකේ වටිනාකම හරියටම දන්නවලු. හරිද? ඕක එන වටින එකක් කියලා. ඒ හින්දා පොලිසියෙන් අල්ලන් ගියා ඕක කොහොම තියන්නේ නැලු ලාච්චුවට. වටිනාකම වැඩි ඉන්න. දාලා ලාච්චුවට දාලා වානවලු.